ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවෙච්ච විශිෂ්ට ගණයේ ලෝක ශූර තුන්විරිය ක්‍රීඩකයෙකු. ඊ තමයි ටෙස්ට් ක්‍රිකට් දිවියේ සමුගැනීම නිවේදනය කළා. ඔහු නමින් ඇන්ජලෝ මැතිව්ස් කියන ශ්‍රී ලංකාවට තරඟාවලි ජයග්‍රහණ රැසක් ඒ වගේම එක ලෝක කුසලානයක් උරුම කර දෙන්නට දායකත්වය දක්වපු ඒ සුපිරි ක්‍රීඩකයා. වගේම විශේෂම ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ ආව කාලේ අවසාන කාලය වෙනකම්ම ක්‍රිකට් ක්‍රීඩාවේ සෑහෙන ප්‍රේක්ෂකයන් ටිකක් ආදරය කරපු චරිතයක්. ඔහු ක්‍රීඩාවේ දක්ෂ පන්දු යවන්නෙක්. ඔහු ක්‍රීඩාවේ දක්ෂ පිතිකරුවෙක්. ඒ වගේම ඔහු ක්‍රීඩාවේ දක්ෂ පන්දු රකින්නෙකුත් වුණා. ඒ කාලේ මේ වගේ අති දක්ෂ තරුණ ක්‍රීඩකයන් ඒ කාලේ හිටපු පරිණත ක්‍රීඩකයන්ගේ නික්ම යාමත් සමග ආපු නිසා එදා ඒ ක්‍රිකට් එක යුග ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ඒ නම රඳවන්නට මොවුන් එදා ඇප්ප කැප වුණා. ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ 2009 T20 ලෝක කුසලානයේ අනුශූරයෙක් බවට පත් වුණා. එදා ඒ වෙස්ට් ඉන්ඩීස් සමග සෙමිෆයිනල් එකේදී ඔහු පන්දුවෙන් දක්වපු දක්ෂතා නිසා එදා අපි ඒ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් සිලෙක්ට් වුණා. එයගොම 2011 ලෝක කුසලානයේ ඒත් සෙමිෆයිනල් එකේදී නිව්සීලන්ත කණ්ඩායම පරාජය කළා. අපිව ඒ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එකට ගෙනියන්න ඇන්ජලෝ මැතිව්ස්ගේ ඒ ඉවසිලිමත් ඉනිමත් එක්ක හැකි වුණා. ඒ වගේම 2012 T20 ලෝක කුසලානයේ අනුශූරයෙක් වෙච්ච ඇන්ජලෝ මැතිව්ස් එදා ෆයිනල් එකේදී වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු බින්දුවකට සිවා කරන්නට සමත් වුණා. එදා තරගයේදී මැතිව්ස්ගේ පන්දු ඕවර 4ටම ඔහු ලබා දීලා තිබුණේ ලකුණු 11ක් විතරයි. එක කඩුල්ලක් ලබාගෙන. ඒ වගේම 2014 T20 වර්ල්ඩ් කප් එකේ ඉන්දියා කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලබා ගන්නේ. ඒ ෆයිනල් එකේ පළවෙනි කඩුල්ල ලබා ගන්නෙත් ඇන්ජලෝ මැතිව්ස් විසින්. මේ හැම කාරණයක් එක්කම ඇන්ජලෝ මැතිව්ස් කියන මේ ක්‍රීඩකයාට අපි ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා. 2008 තම ප්‍රථම ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩා කරපු ඇන්ජලෝ මැතිව්ස් මේ දක්වා ටෙස්ට් තරග 118කදී ලකුණු 8167ක් ලබාගෙන තියෙන්නේ. ටෙස්ට් බැටිං ඇවරේජ් එක 44.6ක වගේ ඉහළ අගේ කරඳවමින්. ඒ වගේම එක්දින තරඟ 226කදී ලකුණු 5916ක් ලබාගෙන තියෙන ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ එක්දින බැටිං ඇවරේජ් එකත් ලකුණු 40.2ක කරඳවගෙන තිබුණා. ඉතින් ටෙස්ට් සහ ODI කියන මේ ෆෝමැට් දෙකේම ඇන්ජලෝ මැතිව්ස්ගේ බැටිං ඇවරේජ් එක සඳහන් වුණේ 40ට උඩින්. T20 ජාත්‍යන්තර ලකුණුත් 1416කට උරුමගම් කියන ඇන්ජලෝ මැතිව්ස් දා MCG මිරකල් එක මාලිංගත් එක්ක තිබ්බ ඒ රෙකෝඩ් එක තමයි අදටත් 9 වෙනි කඩුල්ලට තියෙන වැඩිම පාර්ට්නර්ෂිප් එක ශ්‍රී ලංකාවට වෙනුවෙන්ම. බොහොම ස්තුතියි.